තෙරුවන් සරණයි ඉසුරුපුර බෝසම්බත පිහිටයි සිරු දෙනාටම ඔබ මේ දකින්නේ ජපානයේ යොමුගිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට පිහිටා තිබෙන විහාරස්ථානයටම අයිති ඉඩම් භාගයෙහි පිහිටා තිබෙන ගස් කිහිපයක්. මේ ගස්වල තියෙන විශේෂත්වය තමයි මේට සති කිහිපයකට පෙර මේ ගස්වල බොහොම හොඳට ලස්සනට කොළ හැදලා තිබුණා. ගස් හැම එකක්ම කොළ වලින් වැහිලා තිබුණේ. ගහේ අතු මේ ආකාරයෙන් නොපෙනෙන මට්ටමට. නමුත් ලෝක ස්වභාවය පිළිබඳ අපිට මතක් කරමින් ලෝකීය යථාර්ථය පිළිබඳව අපිට පණිවිඩයක් ලබා දෙමින් ජීවිතයේ ස්වභාවය පිළිබඳව අපිට පණිවිඩයක් ලබා දෙමින් අද වෙනකොට මේ ගස්වල එකම එක කොළයක්වත් අපිට දැක බලා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ ගස්වල තිබිච්ච හැම කොළයක්ම අද මෙන්න මේ විදිහට පොළොවට පතිත වෙලා තිබෙනවා. මේ පොළොවේ තියෙන හැම කොළයක්ම මීට සති කිහිපයකට කලින් මේ ගහේ තමයි තිබුණේ. නමුත් අද ඒ හැම කොළයක්ම ඒ ගහේ තිබිච්ච හැම කොළයක්ම මේ පොළොවට පතිත වෙලා ගහට අයිති නැති තත්ත්වයටපත් වෙලා. ඒ අනුව ජීවිතයේ ස්වභාවය පිළිබඳව තමයි ලෝකයේ ස්වභාවය පිළිබඳව තමයි ලෝකයේ යථාර්ථය පිළිබඳව තමයි අපිට මේ ගහ පණිවිඩයක් කියලා දෙන්නේ. බුදුදහමේ තියෙන ප්‍රධානම ඉගැන්වීමක් තමයි ත්‍රිලක්ෂණය කියන පාඩම. ඒ අනුව ත්‍රිලක්ෂණය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි කියන්නේ සියල්ල වෙනස් වෙනවා. අපි කැමති විදිහට මේ ලෝකෙ කිසිම දෙයක් කිසිම දවසක පවතින්නේ නැහැ. මේ ගහ වුණත් බොහොම ලස්සනට තිබුණා. අද අපිට පේන්නේ හරියට මේ ගහ මැරිච්ච ගහක් හා සමානව. මොකද කිසිම ශාස්ත්‍රීය බවක් නැහැ, කොළයක් නැහැ, ගෙඩියක් නැහැ. ඒ වගේම නිකම් මැරිච්ච ගහක් හා සමානවයි පේන්නේ. හැබැයි මේ ගහේ තියෙන විශේෂත්වය තමයි තව මාස කිහිපකින් මේ වින්ටර් එක ඉවර වෙලා ඊට පස්සේ ස්ප්‍රින් එක එනකොට ඒ ස්ප්‍රින් ඍතුවේදී මේ ගහේ නැවත කොළ හට ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමරක වෙනකොට මේ ගහේ ලස්සනට කොළ හැදිලා ආපහු ඕටම් එක වෙනකොට මේ ගහේ සියලුම කොළ වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ගහ නැවත දලු දානවා. කොළ හට ගන්නවා. ලස්සනට මේ ලෝකයේ තුල බබලන වස්තුවක් බවට පත් වෙලා මුළු ලෝකෙම අලංකාර කරනවා. මේ ප්‍රදේශයේම ලස්සන කරනවා. ඉතින් ඒ නිසා මේ ගහෙන් ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි අනිත්‍ය පිළිබඳව ලොකු පණිවිඩයක් අපිට අපේ ජීවිතය අරගන්න පුළුවන්. සියල්ල වෙනස් වෙනවා කියන එක. ඒ වගේම කොයි මොහොතක අපිට යම් දෙයක් නැති වෙනවද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳ මේ තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. මේ ගහේට තමයි මේ කොළ ඔක්කොම අයිති වෙලා තිබුණේ. හැබැයි දැන් ඒ ගහට අයිති වෙලා තිබිච්ච කොළ කිසිවක් දැන් ගහට අයිති නැහැ. පොළොවට අයිති වෙලා තියෙන්නේ. මේ පොළොවට පතිත වෙලා. හැබැයි ගහ දන්නේ නැහැ කොයි මොහොතක මගේ ගහේ තිබිච්ච මේ කොළ ටික බිමට හැලෙයිද කියලා. ඒ වගේ තමයි සබ්බම් පහය ගමනීයන්. අපි දන්නේ නැහැ අපිටත් මේ ලෝකේ හැම දෙයක්ම දාලා කොයි වෙලාවක යන්න වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ගහ තුලින් අපිට අනිත්‍ය පිළිබඳව ලොකු පණිවිඩයක් කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි මං කියවනේ තවත් බොහෝ දේවල් අපිට කියලා දෙනවා කියලා. ඒ තමයි ලැබීම් නොලැබීම් පිළිබඳව, ඒ වගේම නිന്ദා ප්‍රශංසා, ඒ සඳහන් වන අටලෝ දහම් පිළිබඳ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නිന്ദා ප්‍රශංසා සුඛංච දුක්ඛං ඒතේ අනිජ්ජා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා කියන ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අටලෝ දහමට අපි හැමදෙනාම නිරන්තරයෙන්ම මුහුණ දෙනවා. හැමදාම අපි ලාභ විතරක් ලබන්නේ නැහැ. හැමදාම අපි අලාභ විතරක් ලබන්නේ නැහැ. හැමදාම අපි නිന്ദා පමණක් අහන්නේ නැහැ. හැමදාම අපි ප්‍රශංසා පමණක් අහන්නේ නැහැ. ඒ ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අටලෝ දහමට අපි හැමදෙනාම නිරන්තරයෙන්ම වෙනස් වෙවි මුහුණ දෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ තමයි මේ ගහ තුනනුත් අපිට කියලා දෙන්නේ. මේ ගහත් හැමදාම ලස්සනට තියෙන්නේ නැහැ. ඒ ගහේ තිබිච්ච කොළ දැන් පොළොවට පතිත වුණා වගේම තව මාස කිහිපකින් ආපහු කොළ හට ගන්නවා. ඊට පස්සේ බොහොම ලස්සනට මේ ගහ මේ ප්‍රදේශය ලස්සන කරමින් ආපහු මේ ප්‍රදේශය තුල ජීවමානව ශාස්ත්‍රීයව විරාජමාන වෙනවා.
ආපහු ලබන අවුරුද්දේ ඒ ඕටම් එක එනකොට මේ ගහේ කොළ ඔක්කොම හැලිලා ආපහු වින්ටර් එක වෙනකොට ගහ මැරිච්ච ස්වභාවයක් අරගෙන ආපහු ස්ප්‍රින් එකේදී ආයෙ කොළ හට ගන්නවා. ඒ තමයි සියල්ලම නිතරම වෙනස් වෙනවා කියන පණිවිඩයත් ඒ වගේම හැමදාම එකම විදිහට මේ ලෝකයේ පවතින්නේ නැහැ කියන ස්වභාවය පිළිබඳවත් අපිට මේ ගහ තුලින් ලොකු පණිවිඩයක් ලැබලා දෙනවා. ලංකාවේ තියෙන ගස්වලයි මේ ජපානය ආදී කොටගත් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය මේ ආදී කොටගත් යුරෝපා රටවල, ඇමරිකන් රටවල, ඒ වගේම අනිකුත් සීතල දේශගුණය තදින් පවතින රටවල මේ ගස්වල තියෙන විශේෂත්වයක්. ඒ තමයි අපිට ලංකාවේදී මේ ගස්වල වෙනස මෙහෙමම හොඳට කැපිලා පේන්නේ නැහැ. හැබැයි මේ වගේ රටකදී, ජපාන වගේ රටකදී, එංගලන්ත වගේ රටකදී, ඇමරිකාව වගේ රටකදී අපිට මේ ගස්වල පවා ලොකු වෙනසක් පැහැදිලිව දකින්න පුළුවන්. ඒ ඍතු හතරම පැහැදිලිව අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේ රටවල ගහක් දිහා බැලුවට පස්සේ අපිට ලෝක ස්වභාවය පිළිබඳ, ජීවිතය පිළිබඳව, බුදුදහමේ ගැඹුරු ඉගැන්වීම් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මම ඔබට මේ ගහ දිහා පෙන්නලා ඒ අනිත්‍ය ස්වභාවය පිළිබඳවත්, ඒ වගේම අටලෝ දහම් පිළිබඳවත් අපිට ලබා දෙන පණිවිඩය අද ඔබට ලබා දෙන්නට කල්පනා කළේ. ඒ නිසා ජීවිතයේ ඒ සියල්ලුම ඒ ස්වභාවයන් පිළිබඳව අපි නිරන්තරයෙන්ම හොඳට අවබෝධ කරගන්නට ඕන. විශේෂයෙන්ම සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි මේ අපිට පසක් කරන්නේ. සංස්කාර කියන වචනේට මේ ලෝකේ අයිති වෙන්නේ නැති නිවන විතරයි. නිවනින් මෙහා තියෙන හැම දෙයක්ම සංස්කාර ගණයට අයිති වෙනවා. එහෙනම් මේ ඔබට පේන ගහත් සංස්කාර ගණයට අයිති එකක්. ඒ සංස්කාර ගණයට අයිති නිසා තමයි ඒ ගහටත් ඒ අනිත්‍ය කියන ස්වභාවය උරුම වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ ගහ තුලින් අපේ ජීවිතයට යම් පණිවිඩයක් ලබා දෙනවා වගේම ඔබ නිතරම ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ සසර මහා දුකක්, ඒ වගේම සසර ඉතාමත්ම භයංකරයි. ඒ නිසා අපිට තියෙන එකම සනසල තමයි නිවන. පුළුවන් තරම් නිවනට හිත යොමු කරලා අපේ හිතේ තියෙන කෙලෙසුන් නැති කරලා ඒ නිවන අවබෝධ කරගන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕන. විශේෂයෙන්ම මේ සංසාරේ දික් කරගන්න නැතුව කෙටි කරගන්නට, නිමා කරගන්නට අපි හැමදෙනාම අධිෂ්ඨාන කරගන්නට ඕන. ඒ අනුව මේ ජපානයේ ඔබ දකින මේ ගහ තුලිනුත් ඔබට ලබා දෙන ඒ දහම් පණිවිඩය ඔබේ ජීවිතයට ඇතුළු කරගෙන ඔබේ ජීවිතයේ දවසින් දවස ශක්තිමත් කරගන්න, පිනෙන් පොහොසත් කරගන්න, කුසලයෙන් ශක්තිමත් කරගන්න, නිවන අවබෝධ කරගන්න හැමදෙනාම උත්සාහ කරන්නට ඕන. ඒ නිසා මීට වඩා අද දවසේදී ගහ තුලින් අපිට කියා දෙන බණපදයක්, ඒ බුදුදහමේ ගැඹුරු පණිවිඩය පිළිබඳව යමක් කියන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජපානයේ ඔබ දකින මේ ගහ තුලින් ඔබ ලබන ඒ අත්දැකීම ඔබේ ජීවිතයට ශක්තියක් කරගෙන බුදුදහමේ යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියන පණිවිඩයක් ලබා දෙමින් හැමදෙනාටම සසර ගමන ඊ타මත් ඉක්මනින් නිමා කරගන්නට, කෙටි කරගන්නට මේ දහම් පණිවිඩය ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉසුරුපුර බෝසමුදු පිහිටාය.